Hi everyone, welcome you all back to our English lessons. We are going to talk about some important words in English language. You know how important the words are in a language. No words, no language. Then you all have to have a sound vocabulary to speak the language better. Let's focus our attention to some words. Hi guys, අදත් අපි තවත් ලස්සන වචන කීපයකුත් එක හම්බ වෙනවා. ඔයාලා දන්නවා භාෂාවක් ඉගෙන ගනිද්දී වචන කොච්චර වැදගත්ද කියලා. අදත් අපි මේ විදිහේ වචන ටිකක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු ඒ වචන මොනවද කියලා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන වචන ඔක්කොම මේ accomplish කියන වචනයත් එක්ක accomplish right accomplish කියන වචනයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන වචන ටිකක් තමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලාම බලමු කොහොමද වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? accomplish. What's the meaning of the word? වචනේ තේරුම මොකද්ද? තේරුම තමයි guys to finish something successfully or to achieve something. යම් කිසි දෙයක් සාර්ථකව සාර්ථකව ඉවර කිරීම හෝ යම් කිසි දෙයක් ළඟා කර ගැනීම. right? අපි examples වලින් ඇත්තටම මේක තේරුම් ගන්න උත්සාහ කරමු. යම් කිසි දෙයක් සාර්ථකව ළඟා කර ගැනීම හෝ එහෙම නැත්නම් සාර්ථකව නිමා කිරීම. මෙන්න මේ තේරුම තමයි accomplish කියන මේ වචනේ තියෙන්නේ. Sometimes you may have heard this word. The first example, පළවෙනි example එක accomplish කියන එක guys ක්‍රියාපදයක්. මේක verb එකක්, right? ඒක verb එකක්. මේක ක්‍රියාපදයක්. මේ තියෙන ක්‍රියාපදයේ base form එක. Right? Base form. කියන්නේ මුල්ම ස්වරූපය base form එක. accomplish. right? මේකේ තේරුම දැන් ඔයාලා දන්නවා. අපි example එකක් බලමු. She works hard to accomplish her dreams. මොකද මේ කියන්නේ? She works hard. අය වැඩ කරනවා මහන්සි වෙලා. She works hard. අය මහන්සි වෙලා වැඩ කරනවා මොකක් සඳහාද? To accomplish her dreams. Dreams සිහින her dreams ඇගේ සිහින to accomplish her dreams ඇගේ සිහින ළඟා කර ගැනීමට සාක්ෂාත් කර ගැනීමට සාක්ෂාත් කර ගන්නවා කියන වචනේ ඉතාමත් හොඳයි කියලා මට හිතෙනවා. accomplish right? එයාගේ හීන සබහ කරගන්න එයා මහන්සි වෙලා වැඩ කරනවා. Next example, I need your help to accomplish this task by tomorrow. I need your help. මට ඕනි ඔයාගේ උදව්. I need your help to accomplish this task. This task කියන්නේ මේ වැඩේ. accomplish කියලා කියන්නේ සාර්ථකව සම්පූර්ණ කරන්න, සාර්ථකව complete කරන්න, සාර්ථකව නිමා කරන්න. කවද වෙනකොටද? this task by tomorrow. හෙට වෙනකොට මේ වැඩේ සාර්ථකව නිමා කරන්න. I need your help. මට ඔයාගේ උදව් ඕනේ නම් accomplish. දැන් ඔයාලට තේරෙනවා හෙට වෙනකොට මේ වැඩේ සාක්ෂාත් කරන්න, සාර්ථක කරන්න, සාර්ථකව ඉවර කරන්න. right? එන accomplish ඔන තව example එකකින් ඔයාලට මේ වචනේ මොකක්ද කියලා තේරෙනවා. We all can accomplish great things if we work together. work together එකට වැඩ කරනවා. if we work together අපි එකට වැඩ කරනවා නම්. if කියන එකේ තේරුම මොකක්ද? නම්. if කියන එකේ තේරුම නම් hot කඩ කරනවා නම්. if we work together අපි එකට වැඩ කරනවා නම්. right? we all can accomplish great things. අපි හැමෝටම පුළුවන්. we all can accomplish great things. අපි හැමෝටම පුළුවන් විශිෂ්ට දේවල් achieve කරන්න, ළඟා කරගන්න. we all can accomplish great things if we work together. right guys? then ඔයාලට දැන් තේරෙනවා accomplish කියන වචනය මොකද තේරුම? to finish something successfully or to achieve something. යමක් සාර්ථකව අවසන් කරනවා හෝ යම් කිසි දෙයක් ළඟා කරගන්නවට අපි ඉංග්‍රීසි වලින් කියනවා මොකද්ද? accomplish කියලා. accomplish. මතක තියාගන්න accomplish. අපි දැන් කතා කරපු examples ටික තමයි මේ තියෙන මොනවද? She works hard to accomplish her dreams. ඇගේ සිහින ළඟා කරගන්න අය මහන්සි වෙලා වැඩ කරනවා, සාක්ෂාත් කරගන්නනේ. මට ඔයාගේ උදව් ඕනි මේ වැඩේ හෙට වෙනකොට සාර්ථක කරගන්න, සාර්ථකව අවසන් කරන්න. Last example, we all can accomplish great things if we work together. අපි හැමෝම එකට වැඩ කරනවා නම් අපිට විශිෂ්ට දේවල් ළඟා කරගන්න පුළුවන්. right? Next one, the past form of the verb accomplish. This is the past form. Right? Past form. He accomplished everything he set out to do
this week. He set out to do this week means එයා මේ සතියේ කරන්න ඉඳපු everything හැමදේම everything he set out to do this week මේ සතියේ කරන්න set කරලා තිබිච්ච හැමදේම he accomplished ඔහු කළා. he accomplished ඔහු සාර්ථකව ඉවර කළා. සාර්ථකව සම්පූර්ණ කළා. සාක්ෂාත් කරගත්තා. next one අවුරුදු ගානක උත්සාහයන්ගෙන් පස්සේ after years of effort they accomplished their goal of opening a new business. They accomplished their goal of opening a new business. අලුත් business එකක් පටන් ගැනීමේ goal එක. goal of opening a new business. අලුත් business එකක් පටන් ගැනීමේ සිහිනය. ඔවුන්ගේ අලුත් business එකක් පටන් ගැනීමේ සිහිනය. They accomplished ඔවුන් achieve කරගත්තා සාක්ෂාත් කරගත්තා accomplished, right? They accomplished their goal of opening a new business. Next example, the team accomplished the project ahead of a schedule. schedule කියලා කියන schedule, right? schedule කණ්ඩායම නියමිත කාලයට පෙර මොකක්ද කළේ? project එක සම්පූර්ණ කළා. the team accomplished team එක සම්පූර්ණ කළා. මොකක්ද project එක ahead of a schedule. the project ahead of a schedule, right? නියමිත කාලයට පෙර නේ තීරණය කරලා තිබිච්ච කාලයට කලින් මොකද කළේ? එයාලා accomplished සාර්ථකව අවසන් කළා. Here are the examples we learned for past form. He accomplished everything he set out to do this week. ඔහු සාර්ථකව සම්පූර්ණ කළා හැමදේම මේ සතියේ කරන්න හිටපු. After years of effort අවුරුදු ගණනාවක උත්සාහයන්ගෙන් පස්සේ they accomplished their goal of opening a new business. ඔවුන් අලුත් business එකක් පටන් ගැනීමේ සිහිනය goal එක අරමුණ සාක්ෂාත් කරගත්තා. The team accomplished the project ahead of a schedule. ඔවුන් නියමිත කාලයට කලින් තමන්ගේ project එක අවසන් කළා. Let's go to the next variety of the verb. Next one, the present participle form, right? present participle form වල මේක ing form එක කියලා තඳුර ගන්නවා. එහෙම නැත්නම් present participle form එක කියලා තඳුර ගන්නවා. නැත්නම් gerund එකක් විදිහට මේක අඳුර ගන්නවා. කියන්නේ ing ක්‍රියාපදයේ ing යොදලා ගන්න එක. They are accomplishing their objectives one step at a time. One step at a time කියන්නේ මොකද්ද? One step at a time. Right? පියවරෙන් වෙන්නේ එක වෙලාවකට එනේ අර ටිකෙන් ටික. One step at a time. One step at a time. Right? One step at a time. එක වෙලාවකට එකක්. එක වෙලාවකට කොමඩි එක ගොඩට නෙමෙයි. එක වෙලාවකට එකයි. They are accomplishing their objectives. එයාලගේ අරමුණු සාක්ෂාත් කරගනිමින් ඉන්නවා. accomplishing සාක්ෂාත් කරගනිමින් ඉන්නවා. They are accomplishing their objectives one step at a time. එයාලගේ අරමුණු එකින් එක සාක්ෂාත් කරගනිමින් ඉන්නවා. Next example for this verb accomplishing. He is accomplishing his dreams through hard work and dedication. hard work and dedication. මහන්සි වී වැඩ කිරීම සහ කැප කිරීම. through කියලා කියන්නේ guys හරහා මහන්සි වෙලා වැඩ කිරීම හරහා he is accomplishing his dreams. ඔහුගේ සිහින සාක්ෂාත් කරගනිමින් ඉන්නවා. he is accomplishing his dreams through hard work and dedication. Okay, these are the examples I used to explain this verb accomplishing, right? They are accomplishing their objectives one step at a time. They are accomplishing his dreams through hard work and dedication. The next variety of the verb, next form of the verb is past participle form. That is past participle verb, right? Accomplished, right? accomplished කියන verb එක past form එකයි past participle form එකයි දෙකම එකම form එක තියෙන්නේ. The task was accomplished without any problem. The task was accomplished passive voice වාක්‍යයක් තියෙනනේ. වැඩේ සාර්ථකව අවසන් කළා without any problems. කිසි ප්‍රශ්නයක් නැතුව වැඩේ සාර්ථකව අවසන් කළා. The task was accomplished without any problem, right? සාර්ථකව අවසන් කළා accomplished. දැන් ඔයාලට මේ accomplished කියන වචනය සම්බන්ධයෙන්
වීඩියෝ එක බලලා ඉවර වෙනකොට ලොකු අයිඩියා එකක් එන්න ඕනේ. Next example. She has accomplished so much in her career. She has achieved so much in her career. ඇගේ රැකියා ජීවිතයේදී අය ගොඩාක් දේවල් ළඟා කරගෙන තියෙනවා, සාක්ෂාත් කරගෙන තියෙනවා. Last one. By the time the conference ended, all the presentation had been accomplished. Passive voice වාක්‍ය. Right? By the time the conference ended. Conference එක අවසන් වෙන වෙලාව වෙනකොට වෙන විට. Right? By වෙන විට. By the time the conference ended, all the presentation had been accomplished. සියලුම ඉදිරිපත් කිරීම සාර්ථකව මොකද වෙලා දුන්නේ අවසන් කරලා තිබුණා. Let's see the examples. We used to explain this verb accomplished, the past participle form of the verb. ක්‍රියාපදයේ අතීත කෘදන්තමය අවස්ථාව පැහැදිලි කරගන්න අපි පාවිච්චි කරපු ක්‍රියාපද. Right? The task was accomplished without any problem. නේද? අපි කිසි ප්‍රශ්නයක් නැතුව වැඩේ ඉවර කළා සාර්ථකව. He has accomplished so much in her career. ඇගේ රැකියාමය ජීවිතේ වෘත්තිමය ජීවිතයේදී බොහෝ දේවල් සාක්ෂාත් කරගෙන තියෙනවා. By the time the conference ended, වැඩේ conference එක ඉවර වෙනකොට all the presentation had been accomplished. සියලුම presentation සාර්ථකව අවසන් කරලා තිබුණා. Accomplishment. This is the noun form of that verb accomplish. What's the meaning of this accomplishment? Meaning is something that is successful or that is achieved after a lot of work or effort. යම් කිසි දෙයක් මහන්සි වෙලා කැපකිරීම කරලා ළඟා කර ගන්නවට අපි කියන්නේ ලැබෙනවා කියලා නෙමෙයි. අපි ඒකට කියන්නේ achieve කරනවා කියලාට එහා ගියා. achieve කරනවාත් කියලා නෙමෙයි. එතනිනුත් එහා සාක්ෂාත් කර ගන්නවා. ළඟා කර ගන්නවටත් එහා සාක්ෂාත් කර ගන්නවා. ඒතර සාක්ෂාත් කර ගැනීම කියන එක තමයි accomplishment. Right? සාක්ෂාත් කර ගැනීම. Winning the award was a major accomplishment for him. Winning the award was a major accomplishment for him. Award එකක් ජයග්‍රහණය කිරීම. Winning the award was a major accomplishment for him. ඔහුට විතාක් දැවන්ත ළඟා කර ගැනීමක් ජයග්‍රහණයක් සාක්ෂාත් කර ගැනීමක් වුණා ඔහුට. Right? Winning the award was a major accomplishment for him. Right? Got it? Okay, next one. Accomplishment, something that is successful or that is achieved after a lot of work and effort. Her academic accomplishments were recognized by the university. Her academic accomplishment. ඒ කියන්නේ එයා අධ්‍යාපනිකව ළඟා කරගත්තු දේවල් ටික විශ්වවිද්‍යාලය විසින් හඳුනාගත්තා. ඒවා විශ්වවිද්‍යාලය පොඩි recognize කියන්නේ නිකම්ම බලලා මෙහෙම තියනවා කියලා හඳුනා ගන්න එකට එහා ගිහිල්ලා විශ්වවිද්‍යාලය විසින් ඒකට යම්කිසි ඇගීමකුත් එක්කනේ recognized by the university. Right? Accomplishments ළඟා කරගත්තු දේවල්. accomplishments ළඟා කරගත්තු දේවල් මොනවද? අධ්‍යාපනික වශයෙන් academic accomplishments මේ වචන ඉගෙන ගන්න guys. මේවා හරි වැදගත්. Building the community center was a significant accomplishment for the town. town එක හදනවා මොකද්ද? community center එකක්. ඒතර මේක මාර ජයග්‍රහණයක්. ඒතර යා කියනවා මේකේ අදහසක් කියනවා building the community center was a significant accomplishment for the town. town එක ලබාගත්තු significant accomplishment තාම සුවිශේෂී ජයග්‍රහණයක් මේක town එකක් සඳහා. Right? ඉතින් keep remember these are the examples we use to describe this noun accomplishment කියන නාම පදයේ තේරුම් ගන්න අපි පාවිච්චි කරපු examples ටික තමයි මේ තියෙන්නේ. Winning the award was a major accomplishment for him. award එක ජයග්‍රහණය කිරීම ඔහුට තා විශාල achievement එක ජයග්‍රහණයක්. ඒ කියන්නේ ඇත්තටම සාක්ෂාත් කර ගැනීමක් වුණා. ඒ වගේම ඇයගේ අධ්‍යාපනික ජයග්‍රහණයන් සාක්ෂාත් කර ගැනීම ටික විශ්වවිද්‍යාලය විසින්
හඳුනාගත්තා. ඊට පස්සේ building the community center was a significant accomplishment for the town. එතකොට community center එකක් ඉදිකිරීම සුවිශේෂී ජයග්‍රහණයක් මේ නගරය සඳහා. Right? The final one is the noun form of this verb, that is accomplisher. Accomplisher කියන්නේ someone who successfully completes or achieves a task or goal. යම්කිසි කෙනෙක් සාර්ථකව ජයග්‍රහී විලාසයෙන් සාර්ථකව යම් දෙයක් ළඟා කරගන්නවා නම් අපි යාට කියනවා ඒ ළඟා කරගන්න පුජ්‍යලයට කියනවා accomplisher කියලා. He is an accomplisher who never gives up on his goals. Right? එයා මාර කැපකිරීමෙන් වැඩ කරන උත්සාහයෙන් වැඩ කරන accomplisher කෙනෙක්. he never gives up on his goals. එයාගේ අරමුණු එයා කවදාවත් අතහරින්නේ නැහැ. Let's go to the summary of the lesson. These are the things we learned today. The things are first we learned අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත accomplish කියන verb එක මේක තමයි base form එක. ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මේක base form එක නේ. ඊට පස්සේ accomplished එකේ past form එක ඉගෙන ගත්තා. අතීත කාල ක්‍රියාපදය නේ සාක්ෂාත් කරගත්තා කියන එක කියන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ing ක්‍රියාපදය present participle form එක අපි ඉගෙන ගත්තා ing verb එක. right? සාක්ෂාත් කරගනිමින් ඉන්නවා. ගනිමින්. accomplished past participle form එක. past participle form එක අපි ඉගෙන ගත්තා. right? ඊට පස්සේ අපි ඉගෙන ගත්තා accomplishment එකේ noun form එක ඉගෙන ගත්තා. noun form එක. ඊට පස්සේ accomplisher එකෙන් තව noun එකක්. එතකොට මේ noun දෙකේ වෙනසක් තියෙනවා. මෙයා ඒ සාක්ෂාත් කරගත්තු දේවල් වලට accomplishment කියලා කියනවා. ජයග්‍රහණය right සාර්ථකව ළඟා කරගත්තු සම්පූර්ණ කරගත්තු දේ accomplishment එක. ඒක කරන කෙනාට අපි කියනවා the person ඒ කරන පුජ්‍යලයට අපි කියනවා accomplisher කියලා. accomplisher බලන්න guys. එතකොට මේ වචනය හරහා 1 2 3 4 5 6 you learned 6 words. You learned 6 words from this word accomplish. Accomplish කියන තනි වචනයෙන් ඔයා වචන 6ක් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. Right guys? Then let's meet with a new lesson. Until then, goodbye. Bye bye. See you.